ඕන PTA මීටින් එක ඉවරයි. දැන් හැමෝටම සර්ප්‍රයිස් ටෙස්ට් එක. සර්ප්‍රයිස්. එන්න. Thank you. කොහොමද? බොහොම හොඳයි. බය වෙලා තින්නේ? නෑ පොඩ්ඩක්වත් නෑ. හරි. මොකක්ද මේ පින්තූරේ වැරද්ද? මේ පින්තූරේ මේ ඔයා නේද? වෙලාද දන්නේ ඔයා ඉන්නේ. ඌ ඒ මම ඉන්න විනාඩිය බලන්න. වැරද්ද මොකක්ද? ටයි එකද? මේස් එකද? ID එකද? මෑම් දරුවා දාන්න ඉන්න ෂෝට් එකක් ගෙන්නන්න පුළුවන් නේද? නවත්තපු තැන හරි නේද? මම නවත්තපු තැන හරි. මම හිතන්නේ අනිත් ළමයිගේ මේස් දනිස්ස ගාවට උඩට තියෙනවා. නෑ. අර පතිකරලෙන්ද? හැමදේම හරියට තියෙනවනේ. ටයි එකත් හරියට දාගෙන. මේ නෑ කොණ්ඩේ වැඩි වගේ නේද? ඔයා වේගෙන් ආවේ නෑ නේද? මම හිතන්නේ මෙතන මොකුත් වරදක් වෙලා නෑ වගේ. ඔයාලා හදන්නේ නිකම් වරදක් තියෙනවද? ඕකේ. හොර කරන්න බෑ. සෝරි. එයාගේ මේස්ද? මේස්ද? එයාට අයි එක දාලා නෑ. මෑම් අර කළු පාට වාහනේ නෝ පාකින් වල තියෙන්නේ. ඉස්කෝලේ පටන් ගන්න වෙලාව 7:50. මෙතන 8යි. අපි හොයාගත්ත වැරද්ද. දන්නේ අර පතික වෙලෙන්ද හැමදාම මේ පැත්තින්. මේ පාර මේ පැත්තින්. පදික වෙලෙන්දා? අනිත් දෙමපියෝ වැරද්ද හොයාගත්තද? අපි කියමු ඕකේ පේරන්ට්ස් දැන් රිසල්ට්ස් දෙනවා. ඔයාලා හැමෝම කොච්චර වැරදි හොයාගත්තද? මේස්, යුනිෆෝම්, පදික වෙලෙන්දා. ඒත් ඔයාලා හැමෝටම එක වැරද්දක් මිස් වුණා. හැමෝටම පොදුයි. බලන්න මේ පින්තූරේ දිහා. හැම දෙමව්පියෙක්ම හෙල්මට් දාලා. ඒත් මෙතන එක දරුවෙක්වත් හෙල්මට් දාලා නැහැ. අපිව පරිස්සම් කරගන්න හදනවා. ඒත් අපේ දරුවන්ව නැහැ. කනගාටුව තමයි මේ පොදු වරද කිසිම දෙමව්පියෙක් දැක්කේ නැහැ. හරිද? අවුරුදු 4ක් හෝ ඊට වැඩි හැම කෙනෙක්ටම හෙල්මට් අනිවාර්යයි. අපේ දරුවව ආරක්ෂා කරගන්න එක හොඳ නැද්ද? හෙල්මටය පළඳින්න. ඔබේ දරුවා හෙල්මටය පැළඳෙද්දැයි බලන්න. ප්‍රවේශමෙන් ගමන යන්න. ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන යළිත් සිතන්න. මෙවැනි වටිනා පණිවිඩ නිරතුරුවම ලබා ගැනීමට මෙම YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ක්ලික් කරන්න.